හරි හැමෝටම සුබ දවසක් වන්න. අද අපි පටන් ගන්නවා අපේ 60 day React concept series එක. මේක තමයි day 1. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හරිම basic ඒත් ගොඩක්ම වැදගත් ප්‍රශ්නයක් ගැන. ඒ ප්‍රශ්නේ තමයි React කියන්නේ මොකක්ද? What is React? දැන් ඔයාලා මේ වචනේ අනිවාර්යෙන්ම අහලා ඇති නේද? ටෙක් ලෝකේ හැමතැනම කතා වන දෙයක් නේ. ඉතින් අද අපි බලමු මේක මොකක්ද කියලා හරිම simple විදිහට. Okay, අපි official definition එකෙන් පටන් ගමු. React is a JavaScript library for building user interfaces. හරි, ඔන්න ඕක තමයි සරලම තේරුම. දැන් මේ වාක්‍යය තේනවා හරිම වැදගත් keywords තුලක්. එකක් තමයි library. ඊළඟට user interfaces. ඉතින් අපි මේක ටිකක් කඩලා බලමු part by part. හරි අපේ පළවෙනි part එක library not a framework. මේක තමයි React ඉගෙන ගන්නකොට මුලින්ම හරියටම තේරුම් ගන්න ඕන concept එක. React කියන්නේ library එකක් framework එකක් නෙමෙයි. හරි. මොකද්ද මේ දෙකේ වෙනස? මෙහෙම හිතන්නකෝ. library එකක් කියන්නේ හරියට tool box එකක් වගේ. ඔයාට project එකක් කරන්න ඕන tools ටික විතරක් ඒකෙන් අරගෙන ඔයාට ඕන විදියට ඔයාගේ plan එකට use කරන්න පුරුවන්. හැබැයි framework එකක් අපි කියමු Angular වගේ එකක් ඒක blueprint එකක් වගේ. හරියට ගයක් හදන සම්පූර්ණ plan එකක්. ඒකේ rules තියෙනවා, structure එකක් තියෙනවා. ඒ විදිහටම තමයි වැඩේ කරන්න ඕනේ. ඉතින් React අපිට දෙන්නේ අර toolbox එකේ freedom එක. ඒ කියන්නේ React focus කරන්නේ එකම එක දෙයකට විතරයි. ඒ තමයි user interface එක. නැත්නම් UI එක build කරන එක. සරලවම කිව්වොත් user කෙනෙක් app එකේ දකින screen එක, ඒ buttons, text, images අන්න ඒ ටික හදන එක. routing ඒ කියන්නේ page එකකින් තව එකකට යන එක, state management වගේ දේවල් වලට අපිට ඕන වෙනත් libraries use කරන්න React අපිට සම්පූර්ණ නිදහස දෙනවා. Okay, part 2 the big idea declarative UI. හරි. දැන් තමයි අපි React වල තියෙන powerfulම superiම concept එකට එන්නේ. ඇත්තටම කිව්වොත් ගොඩාක් developers React වලට ආදරය කරන්න ප්‍රධානම reason එක තමයි මේක. Okay. එතකොට මොකක්ද මේ declarative කියන්නේ? මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි React එන්න කලින් අපි වැඩ කරපු පරණ ක්‍රමය මොකක්ද කියලා මුලින් බලන එක. හරි. මේ තමයි the old way imperative. නැත්තම් කොහොමද කියලා කියන විදිය. මේ ක්‍රමේදී වෙන්නේ අපි web browser එකට step by step instructions දෙනවා. හරියටම කියනවා මුලින්ම මේක කරන්න ඊළඟට ආරක කරන්න කියලා පියවරෙන් පියවර. හරියට කෙනෙක්ට පාරක් describe කරනවා වගේ. මුලින්ම මීටර 100ක් කෙලින් යන්න. ඊට පස්සේ right turn එකක් ගන්න. ඊළඟ junction එකෙන් left එකට දාන්න වගේ. UI එකේ වෙනස් වෙන්න ඕන හැම single step එකක්ම අපි code එකකින් ලියන්න ඕන. මෙන්න බලන්න example එකක්. මේ තියෙන්නේ plain JavaScript. අපි මුලින්ම browser එකට කියනවා document.getElementById username display. ඒ කියන්නේ username display කියන ID එක තියෙන element එක හොයාගන්න. ඊට පස්සේ දෙවෙනි step එක විදිහට කියනවා ඒ හොයාගත්ත element එකේ inner text එක, ඒ කියන්නේ text එක Alice කියලා වෙනස් කරන්න. දැන් මේ වගේ පොඩි වැඩකට මේක okay. ඒත් හිතන්නකෝ ලොකෝ application එකක මේ වගේ step by step instructions දෙන එක හරිම complicated වෙනව නේද? හරි. එහෙනම් බලමු the React way එක. ඒ තමයි declarative. නැත්තම් මොකක්ද කියලා කියන විදිහ. මේක තමයි modern solution එක. declarative විදිහේදී අපි අර වගේ step by step instructions දෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි React එකට කියන්නේ මෙහෙමයි. මෙන්න data එක, මේ data එක තියෙනකොට UI එක මේ වගේ පෙන්වන්න ඕන. එච්චරයි. අපි කියන්නේ මොකක්ද what අපිට ඕන කියන එක විතරයි. ඒක කොහොමද කරන්න කියන එක Reactම බලා ගන්නවා. amazing නේද? මෙන්න බලන්න React වලදී ඒක කරන විදිහ. කලින් කෝඩ් එකට වඩා කොච්චර cleanද කොච්චර simpleද කියලා. අපි මෙතන කරන්නේ user කෙනෙක්ගේ data එකක් ආවම UI එකේ මොනවද පෙන්වන්න ඕන කියලා declare කරනවා. ඒ කියන්නේ ප්‍රකාශ කරනවා විතරයි. අපි කියනවා hello user.name කියලා පෙන්වන්න කියලා. ඊට පස්සේ user ගේ නම වෙනස් වුණොත් ඒකට අදාළව UI එක update කරන අර complicated steps ටික ඔක්කොම React automatically බලා ගන්නවා. අපිට ඒ ගැන හිතන්නවත් දෙයක් නැහැ. ඉතින් ඇයි මේ declarative approach එක මෙච්චර හොඳ? එකක් අපි code එක හරිම predictable වෙනවා. ඒ කියන්නේ යම් data එකක් තියෙනකොට UI එක කොහොමද පේන්නේ කියලා අපිට ලේසියෙන්ම හිතා ගන්න පුළුවන්. දෙක bugs හොයාගන්න. ඒ කියන්නේ debug කරන්න හරිම ලේසි. code එක manage කරන්නත් හරිම simple. හැබැයි දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති.
අපි ස්ටෙප් බයි ස්ටෙප් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නේ නැත්තම් React කොහොමද මේ මැජික් එක මෙච්චර efficient විදිහට ඒ කියන්නේ කාර්යක්ෂමව කරන්නේ? මොකද්ද මේක පිටිපස්සේ තියෙන secret එක? අන්න ඒ secret එක තමයි the virtual DOM. මේක React වල තියෙන හරිම clever හරිම important concept එකක්. ඉතින් ඒ ගැන තමයි අපි හෙට අපේ day 2 එකේදී කතා කරන්නේ. හරි. එහෙනම් අදට day 1 එකට තියෙන්නේ එච්චරයි. අපි අද React කියන්නේ මොකක්ද කියලා සිම්පල්ව බැලුවා. හෙට day 2 එකෙන් virtual DOM ගැන ඉගෙන ගන්න හම්බෙලමු. අනිවාර්යෙන්ම follow කරන්න.